බියර් ටින් එකකින් ඇත්තටම සුපිරි වැඩක් කරනවා මේක මග් එකක් හොඳ වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට් එකක් තමයි මේ විදිහට කරන්නේ. ඉතින් මේකේ අයිතිකාරයෝ දෙන්න තමයි මේකේ ඉන්නේ නේ. ප්‍රධාන අයිතිකාරය අපේ මේ කවුද? ටීනිමල් මාමා මත්තගොඩ ටීනිමල් මාමා බානුක මල්ලි ඉන්නවා. ඉතින් අවුරුදු 22යි. අපි මුලින්ම බලමු ටීනිමල් මාමාගේ මෙන්න මේ වැඩේ වෙන්නේ කොහොමද කියන එක. අහ ගැන දෙකකින් මොකක් හරි මෑක් කරන්න ඕනේ. ඒකට මේක ඉතින් මගේ අදහස තිබුණේ. ඒ කියන්නේ බියර් කෑන් කියන එක කලින් ඉඳන්ම අදහස තිබ්බද? බියර් කෑන් කියන්නේ කලින් ඉඳලා අදහස් තිබුණේ නැහැ. මේ මං හොයනකොට බියර් කෑන් කියලා මේ හිතුණා මට. මේක මේ ඇතුලේ විදුරු බෝතලයකුත් තියෙනවානේ. දැන් ඔය තියෙන්නේ හැදීගෙන යන එකක් නේ. අරක දැන් කෑන් එක කපලා මේ විදිහට සෙට් කරගන්නවා. මේක ඇතුලට මේක බහිනවා. මේක බහැල ඉවර ළඟට පිරුමක් කියදෙනවා. හරි. ඒක දාලා මේක ඇතුලට මේක බස්සනවා. බස්සනවානේ. ටයිට් වෙන්නම ඒක බස්සනවා. ටයිට් වෙන්නම බස්සනවා. ඊට පස්සේ බර එන්නේ අර පිරුමෙන්. මේක මොකද්ද මේ ඩිවයිස් එක වල? මේක තමයි මේ අපිට බෝතල් කට එකක් හදාගන්න උවමනාවක් තිබ්බ අපි ඩයමන්ඩ් කට එකක් මුලින්ම දාලා බැලුවා. ඒකේ දැම්මට පස්සේ තිබ්බ අවුල තමයි අපිට ඕන තැනින් කැඩෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතනට මේ හයි ඇම්පියර් අදින්න පුළුවන් මේ ස්විච් එකක් ගෙනත් දැම්මා. ඒ කියන්නේ අපිට ඕන ගානට මේක එබුවම විතර මේක ඔන්න එන්නේ. ඒකෙන් තමයි වැටික් කරගෙන යන්නේ. වැරදුනා ගොඩක්. ගොඩ වැරදුනානේ. වැරදිලා තියෙනවා ගොඩ කාලයක් පැත්ත. ගොඩ ගහලා. දැන් මේක තමයි ෆයිනල් එක. තව මේකේ වෙනස්කම් මොනවද කරන්න තියෙනවද? මේකේ වෙනස්කම් කරන්න කියන්නේ මේ හැන්ඩල් එක වෙනස් කරන්න ඉතාලින වෙනින් එක විදියට. මේක මං රෙස්ටුරන්ට් දෙක තුනකට දානවා. මේක දැක්ක ගමන් කවුරු ඉල්ලනවා එක. මම දැන් අතේ තියාගෙන ඉවොත්ෙන් පාරේ මේන් අතර පාක් මට විනාඩි 25ක් 30ක් ඇතුළත බිස්නස් එක කරන්න හදන්නට කාලයක් යනවානේ. ඔව් හදන්න වෙලා යනවා. මට හදන්න බෑ එච්චර ඒකයි වැඩි. සාමාන්‍යයෙන් දවසකට 4ක් වගේ තමයි හදන්න පුළුවන්. මේක කියන්නේ ඔය දැන් ෆොරිනර්ස්ලා ෆොරිනර් තැන් වලට ගොඩක් වෙලාවට මේ ඩිස්ප්ලේ වලටයි මේ ඔය බියර් බොන්න ෆොරිනර්ස්ලට දෙන්න ඒවත් තියෙනවා. ඒවට පාවිච්චි කරනවා. මෙහෙමයි මේකට ලොකු කරන්ට් එකක් යන්නේ නැති වෙන්නේ හේතුව මේක එක දිගට දුවන්නේ. මේක දිගට දිවුවොත් නම් සාමාන්‍ය හොට් ප්ලේට් එකට යන ප්‍රමාණය වෙනවා. මේක මේ කොයිල් එක පොඩ් 1000ක් කොයිල්. මේ බෝතලේ අරගෙන රත් වෙනකොට මෙහෙම තියාගන්න. දැන් මේ රත් වෙනවා පේනවනේ. ආවුනේ. රත් වෙනවානේ. ඔහොම රත් වුණාට පස්සේ ඕක මේ හැඩ කරගෙන අපිට ඕන විදිහට මෙහෙම තියාගෙන කරකවන්න තියෙන්නේ. රවුම් කරකව ගන්න තියෙන්නේ. ඊට පස්සේ මේක අරගෙන වතුර බෙදි කැල්ල ගාපුවම මේ ටික් ගාලා කැඩෙනවා. කැඩෙනවානේ. ඒකෙන් තමයි අර ගානට මේ ෆිනිෂින් එක ගන්න පුළුවන්. මේ තියෙන එහෙම කඩපු ගන්න නේද? ඔව් එහෙම කම්පු එක. මේක තමයි ෂාප් නේ එජස්. ෂාප් එජස්. ඕක මේ අපි ඊට පස්සේ මේ මොකද්ද ෆිනිෂින් කරනවා මේ සෑන්ඩ් පේපර්ස් වල. මේ තියෙන සේරම මේ බියර් කෑන් තියෙන්නේ සද්දෙන් ඇහෙන ඇති මේ සේර. ඔය ගේන්නේ මල්ලි කොහෙන්ද? මේවා රෙස්ටුරන්ට් වලින් තමයි ගේන්නේ. රෙස්ටුරන්ට් බාර් වලින් ගන්න පුළුවන්. බාර් වලින් ඔව්. අන්තිම මේවා මේ නිකන් ගන්න පුළුවන් නේ? ඔව් දැන් නිකන් දෙන්නේ තාත්තා කරන වැඩේ දැක්කම. කියන්නේ වැඩේ නේ නැත්තම් සාමාන්‍යයෙන් මේවා කිලෝ එක රුපියල් 10ක් 15ක් වගේ වෙනවා. සාමාන්‍යයෙන් මේක යන්නේ මාකට් එකේ කීයකට විතරද? අපි දෙන්නේ නම් මේ 1500ක්. හරි එහෙමනම් ඉතින් මේ අපි ඒ විදිහට බලමු. අපි බැලුවා මේ ඉස්සරහ ටික ඉස්සරහ ගමන්ට සූපතනවා කරගෙන යන්න බොහොම ස්තුතියි